guys, welcome back to our YouTube channel. ඉතින් මේ වෙද්දී ඔයගොල්ලෝ හැමෝම දන්නවා අපිට ලැබෙන්නේ ඉන්නේ baby boy කෙනෙක් කියලා. ඉතින් මේ news එක දැනගන්නවත් එක්ක මං හරිම ආසාවෙන් හිටියේ අපේ චුටි පුතාට ඇඳුම් ගන්න. ඉතින් ඒක හරිම exciting වැඩක්. ඉතින් යාට අවශ්‍ය baby shirts, baby nappies වගේ දේවල් අපි ඔක්කොම Bellona brand එකෙනුයි ආයෙමත් අපි order කරා Blooms and Butterfly එකෙනුයි. nappies උයි shirts උයි තමයි අපි ඉස්සෙල්ලාම අරගත්තේ. මොකද hospital bag එකට අවශ්‍ය දේවල් තමයි අපිට ඉස්සෙල්ලාම ready කරන්න ඕන වෙලා තිබ්බේ. ඉතින් අපි candy එකට වගේම තිලකවර්ධන baby store එකට ගියා ඉස්සෙල්ලාම. යාගේ first අවශ්‍ය දේවල් ටික ගන්න. ඉතින් එතනින් අපි kids joy එකේ wash bottles දෙකකුත් ගත්තා. ඒ වගේම අපේ ගෙවල් ළඟම තියෙනවා Queens එක lovely kids කියලා ඔයගොල්ලෝ අහලා ඇති හැමෝම ලොකු showroom එකක් තියෙනවා baby items තියෙන. ඉතින් අපි බබාට nets කීපයක් බැලුවා. ඉතින් හොඳම net එකක් ගන්න ඕනේ කියලා තමයි මගේ හිතේ තිබ්බේ. ඉතින් nets ගොඩක් බලලා අපි අන්තිමට final decision එකක් ගත්තා. මොන වගේ net එකක්ද බබාට අවශ්‍ය කියලා. ඊට පස්සේ අපි එතනින් shirts, t-shirts වගේ ආට casual ගෙදරට අඳින්න පුළුවන් ඇඳුම් කීපයකුත් අපි අරගත්තා. baby rubber sheet එක ඒකත් kids joy brand එකෙන් තමයි ගත්තේ. ඉතින් මේ වෙලදී අපි අපේ බබාගේ ඔක්කොම බඩු වගේ අරගෙන ඉවරයි. ඉතින් finally අවශ්‍ය බඩු ටික ගන්න තමයි මම Queens එකට ආවේ. ඉතින් Queens එකේ පල්ලෙහාට අතින් තියෙනවා kitchen accessories, living areas වලට අවශ්‍ය දේවල්, cupboards, racks වගේ දේවල් ගොඩක් තියෙනවා. ඉතින් මෙතෙන්ට ආවොත් ඔයගලන්ට එකම තැනින් හැමදේම ලබා ගන්න පුළුවන්. අතරම හරිම පහසුයි. staff එකත් හරිම හොඳයි, හරිම friendly. අපිට අවශ්‍ය දේවල් මොනවාද ඒගොල්ලෝ හැමදේම අපිට ඒගොල්ලෝ අපිට කියනවා මේට වඩා මේක හොඳයි, මේක ගෙනිච්චොත් මෙහෙම වෙන්නේ. ඉතින් හරිම friendly staff එකක් තමයි හිටියේ. ඉතින් thank you Queens. ඉතින් ගේ ළඟම තියෙන නිසා මට නම් හැම වෙලාවෙකම දැන් අවශ්‍ය දෙයක් ගන්න තිබ්බොත් අපේ බබාට Queens එකට යන්න පුළුවන්. ඉතින් ඔයාලා රාගමහල පහල ඉන්නවා නම් අනිවාර්යයෙන්ම lovely kids එහෙම නැත්නම් Queens එකට ගිහිල්ලා බලන්න. එදා දවසේ shopping ගිහිල්ලා අපිට හරිම excited වෙ හිටියේ. ඉතින් බබාට මොනවද අපි ගෙනාවේ කියලා බලන්න. ඉතින් යාට baby frocks ටික, nappies, towels, panels වගේ දේවල් අපි ගොඩක් එහේ outlets වලින් purchase කරා. ඒ වගේම මට ගොඩාක් කට්ටිය recommend කරේ Blooms and Butterfly එකේ තියෙන items තමයි ගොඩක්ම බබාලට හොඳයි කියලා. ඒ නිසා මට Blooms එකට යන්න විදියක් නැති නිසා, මට time එකක් නැති නිසා මම ඒගොල්ලන්ගේ website through බබාට nappies, baby shirts, ඒ වගේම towels, බබාගේ bedding sets, ඒ වගේ ඔක්කොම දේවල් බබාට අවශ්‍ය cot එකට අවශ්‍ය සියලුම දේවල් මම Blooms and Butterfly එකෙන් තමයි order කරලා අරගත්තේ. ඉතින් ඒවත් මම ඉස්සරහට baby room එකේ වීඩියෝස් දාද්දි ඔයාලා එක හැමෝමත් එක්ක ඒවා ෂෙයා කරගන්නම්. අපි ගෙනාපු බඩු ඔක්කොම එකින් එකට unpack කරලා ඒවල තිබ්බ labels, tags, stickers වගේ දේවල් අපි remove කරලා ready ටික wash කරන්න තමයි අපි ready වෙන්නේ. මොකද චුටි බබෙක්ට එකපාර අඳන්න බෑනේ. අනිවාර්යයෙන්ම wash කරලා sunlight එකේ වේලලා ගන්න ඕන. ඉතින් අපි බබාට kids joy එකේ fabric wash එකයි softener එකයි තමයි use කරන්නේ යාගේ redis හොදන්න. ඉතින් මම නම් redis හේදුවේ නැහැ. අම්මි නංගි හස්බන්ඩ්ුයි තමයි එකතලා redis ටික සෝදලා මට ලස්සනට හැමදේම කරලා දුන්නේ. ඉතින් ඒගොල්ලන්ටත් ගොඩක් thanks මේ වෙලාවේ මාත් එක්ක ඉන්නවට. මොකද අපේ family එකේ මේක first experience එක. ඉතින් හැමෝම එනකන් තමයි බලාගෙන ඉන්නේ. මම දන්නවා කාදාරි දවසක කෙනෙක් වගේ අපේ families වල ඉඳී කියලා. මොකද එච්චරට ඔක්කොම හරිම exciting and excited. ඉතින් ඒගොල්ලෝ බලාගෙන ඉන්න ඔයාලකම් හරි මේ විදිහට තමයි ඉතින් අපේ බබාගේ ඇඳුම් ටික සෝදලා මේ විදිහට වේලා ගත්තේ. ඉතින් මෙතන නම් වීඩියෝ ක්ලිප්ස් චුට්ටයි තියෙන්නේ. හැමදාම වොෂ් කරපු දේවල් අපි මට ක්ලික් කරගන්න බැරි වුණා. බට් මේ විදිහට තමයි අපි nappies ටික ඔක්කොම සෝදලා දැම්මේ.
ඉතින් එදා රෑම හස්බන්ඩ් නැපීස් ටික ඔක්කොම මට අයන් කරලා දුන්නා. ඉතින් මේ විදිහේ සපෝටිව් හස්බන්ඩ් කෙනෙක් වගේ මේ වගේ ආදරණීය ෆැමිලි එකක් ඉන්නවා කියලා කියන්නේ මේ වගේ පීරියඩ් එක ඇත්තටම ගොඩක් වටිනවා. ඉතින් ඊට පස්සේ මට ඩොක්ටර් කරන්න දීලා තිබ්බ ටෙස්ට් එකක්. මම මේක ගොඩක් දවස් මග ඇර හිටියා. බට් ෆයිනලි හිතුවා කොහොම වුණත් මේ ටෙස්ට් එක කරන්න ඕනේ කියලා. මේක OGG ටෙස්ට් එක. ඒක මම හිතන්නේ 7 month වගේ වෙද්දී අනිවාර්යයෙන්ම කරන්න ඕන ටෙස්ට් එකක්. මේකේ අපේ ඇඟේ තියෙන sugar level එක බලනවා. ඉතින් 3 පාරකට තමයි ඒකේ ටෙස්ට් එක කරන්න තියෙන්නේ. මාත් බයෙන් හිටියේ ඉතින් sugar ඇවිත් ඇති කියලා. බලද්දි luckily sugar ඇවිත් තිබ්බේ නැහැ. ඉතින් එදාම හවස අපිට ඩොක්ටර්ගේ අපොයින්ට්මන්ට් එක තිබ්බා. ඩොක්ටර්ගේ අපොයින්ට්මන්ට් එකට ගිහිල්ලා අපි බබාගේ heart beat එක බලලා, චුටි බබාවත් බලලා, එයාගේ දඟලන වැඩ ටිකක් බලලා ඩොක්ටර්ත් එක්ක කතා කරා. අපි මොන වගේ හොස්පිටල් එකකටද හොරගන්නේ, මොන වගේ එකකටද යන්නේ, අපි සීසුද නෝමල්ද කරන්නේ වගේ දේවල් ටිකක් අපි ඩොක්ටර්ත් එක්ක කතා කරා. ඉතින් මේ දවස් කීපයත් මේ විදියට ඉක්මනින් ගෙවිලා යනව නේද? අපි දෙන්නෙක් විදියට ගත කරන අන්තිම දවස් කීපය නේද මේ කියලා මතක් වෙද්දී හරි අමුත්තකුත් දැනෙනවා. ඩොක්ටර් ළඟට ගිහින් යන ගමන් එහෙමම අපි දැන් ලොන්ඩ්‍රි එකට ගියා. මොකද සතියක් තිස්සේ අපි එකතු වෙච්ච ඇඳුම් වගේ තිබ්බ වොෂ් කරන්න. මේ දවස්වල අපි දෙන්නටම ලේසි නිසා ලොන්ඩ්‍රි තමයි අපි ඇඳුම් ටික දාන්නේ. ඉතින් ලොන්ඩ්‍රි එකට ඇඳුම් ටික දාලා ඒව සේදිලා එනකම් බලන් ඉන්නකොට අපි දෙන්නට හිතුණා ගිහලා සයිවර් මොන හරි කන්න ඕනි කියලා. ඉතින් දෙන්නටම ක්‍රේවින් එකක් ඇති වුණා. ඉතින් හස්බන්ඩ් කැමතිම ෂොප් එක තමයි වාන විලාස්. ඉතින් අපි දෙන්නම වාන විලාස් එකට ගිහිල්ලා අපේ ඩිනර් එකත් අරගත්තා. වාන විලාසක ළඟ ඉඳන් බීච් එකට යන්නත් ළඟ නිසා අපි දෙන්න හිතුවා අපි දෙන්නගේ දේවල් ටිකක් කතා කරන්න, අපි දෙන්න චුට්ටක් රිලැක්ස් එකේ ඉන්න. දෙන්නම හරිම ආසයි යාළු වෙච්ච දවස් ඉඳන් නෑ මැරි කරපු දවස් ඉඳන්ම බීච් එකට යන්න. ඉතින් අපි දෙන්න චුට්ටක් හිතුවා අපි දෙන්නගේ ඉතිරි ප්ලෑන්ස් මොනවාද, ඊළඟට මොනවාද කරන්නේ වගේ දේවල් ටික කතා කරන්න. නිදහසේ බීච් එකට ගිහිල්ලා කතා කරමු කියලා. ඉතින් මේ විදිහට තමයි අපේ ආදරණීය දවස් කීපයක් අපි ගෙව්වේ. ඉතින් මම හිතනවා ඔයාලත් මේ වීඩියෝ එකට කැමති ඇති කියලා. කැමති නම් ලයික් එකක් දාලා ෂෙයා කරන්න. මතක ඇතුව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉස්සරහට ලස්සන වීඩියෝ කීපයකින් අපි හම්බ වෙමු. Thanks for watching. නුඹ මාගාව පැසි නාරාධනා පෙම්හීනක අන්තයට මාගෙන ගියා. දුර ආකාසේ දේ දුන්න සේපාය